උත්තර ලියනකොට ඒ උත්තරේ ගලප ගන්න කරුණු ගොනු කරගන්න ඒ වෙලාවේ හැටියට සමහර අයට නොහැකියාවක් තියෙනවා. සමහර අයට පුළුවන්. බොහෝ දුරට දැන් තියරිය කියවලා සමහර අයට ප්‍රශ්න වලට උත්තරයක් ගන්නකොට ඒ මුළු තියරියම ලියන්න ගියපම අමාරු වෙනවා. ඒකෙන් තෝරා බේරා කොහොමද ඒක ලියන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. දැන් මම මෙහෙම ගත්තොත් ප්‍රශ්නයක් අපි සමහර අය පැනක් පොලයක් පොතක් තියනවා ලියාගත්තට ගවන්නේ නැහැ. දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආවොත් ලකුණු 10ක් ගන්න ප්‍රශ්නයකට උත්තර ලියනකොට අපි කොහොමද ලියන්නේ කියලා අපි චුට්ටක් සාකච්ඡා කරමු. එතකොට ඔයාලට තේරෙයි කොහොමද අපි මේ තීරියත් එක්ක ප්‍රශ්නයකට උත්තර ගන්නෙ. කොහොමද උත්තරේ අපි සකසගන්නේ කියන එක පිළිබඳව ඔයාලට තමහට වටහා ගන්න පුළුවන් වෙයි. දැන් අපි මෙහෙම ගත්තොත් ත්‍රිවිධ ධර්ම සංගායනා සඳහා නායකත්වයේ දුන් මහතෙරුරුන්ගේ සේවය ඇගීමට ලක් කරන්න. මෙහෙම දැන් ඔයාලා ලියා ගන්න නම් පොලේක ලියා ගන්න. මේ ප්‍රශ්නේ ත්‍රිවිධ ධර්ම සංගායනා සඳහා නායකත්වයේ දුන් මහතෙරුරුන්ගේ සේවය ඇගීමට ලක් කරන්න. මේ බෞද්ධ ශිෂ්ටාචාර විෂය තුල අපේ සිලබස් එකට නැත්නම් නිර්දේශයට ඇතුළත් ප්‍රශ්නයක්. නැවතත් මම මේ ප්‍රශ්නේ මතක් කරන්නම් ලියපු නැති කෙනෙකුට. ත්‍රිවිධ ධර්ම සංගායනා සඳහා නායකත්වයේ දුන් මහතෙරවරුන්ගේ සේවය ඇගීමට ලක් කරන්න. දැන් මෙතන ළමයි පටල ගන්න අවස්ථාවක් තියෙනවා. ත්‍රිවිධ ධර්ම සංගායනා සඳහා. දැන් අපි පෙපමාකින් යන අවස්ථාවල ළමයින්ගෙන් දැක්ක විශේෂ දේවල් නෙවුවා. ඒවා වැරදි. දැන් ත්‍රිවිධ ධර්ම සංගායනා කියපුවාම ළමයි හිතන්නේ තුන්වන ධර්ම සංගායනාව කියලා. එතකොට ළමයි තුන්වන ධර්ම සංගායනාව පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. එතකොට දැන් මෙතන ත්‍රිවිධ ධර්ම සංගායනා. එතකොට සංගායනා තුනම ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ. ත්‍රිවිධ ධර්ම සංගායනාව කියලා නෙමෙයි කියන්නේ. එතකොට දැන් එතන වයන්න නෑ සංගායනා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවල ළමයි නොමග යන අවස්ථා තියෙන හින්දා තමයි මේක විශේෂ අවධානයක් මම මේ වගේ ප්‍රශ්නවලදී යොමු කරන්නේ. දැන් මේක සංගායනා තුන ගැනම තමයි පුතේ කියවෙන්නේ. සංගායනා තුන ගැනම තමයි මේකෙන් සාකච්ඡා කරන්නේ. ත්‍රිවිධ ධර්ම සංගායනා සඳහා නායකත්වයේ දුන් මහතෙරුරුන්ගේ සේවය ඇගීමට ලක් කරන්න. දැන් මෙතනදී පුතේ තියරි නෝට් එකේ දෙනවා තියරි සැලැස්මේ දෙනවා සංගායනාව සිදු කිරීමට හේතු කාරණා ගණනාවක් සමන්තපාසාදිකාවේ නිර්දේශයට අනුව තියෙන සංගායනා තුන පළවෙනි ධර්ම සංගායනා දෙවන ධර්ම සංගායනා තුන්වෙනි ධර්ම සංගායනා ගත්ත බව ඉගෙනව නම් තමයි වලට වාසිය සහගත වෙන්නේ. ඒ වගේ ඒක මම මුලින්ම මතක් කරලා දෙනවා. එතකොට අපි මෙතනට දැන් මම කිව්වා මේ හේතුව ගැන මුලින්ම විග්‍රහීම දැන් ප්‍රථම ධර්ම සංගායනාව ගැන අපි හැබැයි ඒ හේතු සාකච්ඡා කරලා ප්‍රථම ධර්ම සංගායනාවයි දෙවන ධර්ම සංගායනාවයි තුන්වෙනි ධර්ම සංගායනාවයි 24ක් විතර වගේ තමයි ප්‍රශ්නයකට අපිට සම්බන්ධ වෙන්න තියෙන. මොකද පැය දෙවෙනි කොටසට පැය 3ක ප්‍රශ්න පත්‍රයක් දෙවෙනි කොටස. එතකොට දැන් මේ පැය 3ට අපි ප්‍රශ්න 5ක් ලියන්න ඕනනේ. ප්‍රශ්න 5න් ව්‍යුහගත ප්‍රශ්න 2ක් ලියන්න ඕනේ. රචනා ප්‍රශ්න 3ක් ලියන්න ඕනේ. දැන් ව්‍යුහගත ප්‍රශ්න ගත්තාම ඒකේ තියෙන ප්‍රශ්න කොටස් 10ක්. ඒ කියන්නේ එකේ සාමාන්‍යයෙන් එක කොටසකට ප්‍රශ්න 5 ගානේ කොටස් 10ක් තියෙනවා. දැන් දෙවෙනි පාඨපත්‍රයේ දෙවෙනි කොටසෙම ප්‍රශ්න 3ක් ලියන්න ඕනේ. එතනදී ලකුණු 10ම ප්‍රශ්න 6ක් තියෙනවා. එතකොට දැන් එතනදී පළවෙනි දැන් ව්‍යුහගත ප්‍රශ්න වලට 20 ගානේ එතන ප්‍රශ්න දෙකකට 40ක් හම්බ වෙනවා. ඒ වගේම දෙවෙනි කොටසේ ප්‍රශ්න 6ක් ලියනකොට එතන 10 ගානේ 60ක් හම්බ වෙනවා. එතකොට තමයි එතන 100 හම්බ වෙන්නේ. එතකොට එක ප්‍රශ්නයකට ඔයාලා දන්නවා එක ප්‍රශ්නයකට ලකුණු 20යි 10යි ගන්න. එතකොට දැන් ව්‍යුහගත ප්‍රශ්න වලට නම් පුතේ
ගොඩක් අපිට ප්‍රශ්නයක් නැහැ කෙටි ප්‍රශ්න වලින් ඒවා අපිට කවර් කරගෙන යන්න පුළුවන්. ලකුණු 2යි 3යි 4යි 5යි 6යි. එතකොට දැන් ලකුණු 20 සම්බන්ධ වෙන්නේ එහෙම. එතකොට දැන් ඒ විදිහට බලනකොට අපිට ව්‍යුහගත ප්‍රශ්නෙට ලකුණු ගන්න එක හරි පහසුයි. හැබැයි දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසට ලකුණු ගන්නකොට අපි ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද හේතුව ලකුණු 10ක් ගන්න සෑහෙන්න අපි ගොඩක් ලියන්න වෙනවා. ඒ ගොඩක් ලියන්න වෙනවා කියන්නේ අපි කරුණු ඉදිරිපත් කරන්න වෙනවා. ඒකට තර්කානුකූලව අපි කරුණු ඉදිරිපත් කරන්න වෙනවා. ඒතකොට අපි කාලය සලකලා බැලුවොත් එහෙම පැය 3කට අපි ප්‍රශ්න 5 බෙදුවොත් එහෙම සාමාන්‍යයෙන් පැය භාගේ ඒවා බලුවොත් මෙතන සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම ප්‍රශ්න 4කට පැය 2යි ප්‍රශ්න 5 2:00. එතකොට සාමාන්‍ය එක ප්‍රශ්නයකට විනාඩි අපි 35ක් වගේ දාගත්තත් එක කොටසකට දැන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසට එනකොට එතකොට සාමාන්‍යයෙන් අපිට විනාඩි 16ක් 15කට වගේ තමයි අපිට එක ප්‍රශ්න කොටසකට සීමා කරන්න වෙන්නේ. ඒතකොට ඒ අතර අපිට මේ ගොනු කරගන්න වෙනවා. එතකොට අපිට බොහෝ තියරිය අපිට කොච්චර තිබුණත් අපිට ප්‍රශ්න අදාළව තමයි පිළිතුර ලියන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ මූලික අවස්ථාව හිතේ තියාගෙන අපි බලමු දැන් අර මුලින් ලියපු ওই ප්‍රශ්නෙට කොහොමද අපි උත්තරේ සකසගන්නේ කියලා. මම නැවත ආයෙ ප්‍රශ්නේ කියන්නම්. ත්‍රිවිධ ධර්ම සංගායනා සඳහා නායකත්වයේ දුන් මහතෙරුවරුන්ගේ සේවය ඇගීමට ලක් කරන්න. එහිදී දැන් අපි මෙන්න මෙහෙම වැඩක් සමහර අය කරන්න පුළුවන්. දැන් අපි මම කියවනේ අර හතරවෙනි ධර්ම සංගායනා සලකන්න ඕනේ නැහැ කියලා. ඒතකොට දැන් එහෙම වුණාම සමහර අය තෙරවරු සමහර විට 3 දෙනෙක් නම් කරන්න පුළුවන්. මහතෙරුවරුන්ගේ සේවය ලියන්න ඉස්සරලා තෙරවරු 3 දෙනෙක් නම් කරනවා. හැබැයි සේවයේ සමහර අයට ලියන්න බැරුව යන්න පුළුවන් අවස්ථා එනවා. එහෙම නම් කරොත් 3 දෙනෙක් නම් කරොත් කියන්නේ පළවෙනි ධර්ම සංගායනාවේ අපි කිව්වොත් එහෙම මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ. එහෙම නැත්නම් උපාලි තෙරුන් වහන්සේ. එහෙම නැත්නම් ආනන්ද තෙරුන් වහන්සේ. ඒ කවුරු හරි මහා තෙරුන් වහන්සේලානේ. එතකොට ඒ කෙනෙක් නම් කරා නම් එතෙන්ට ඔබට එක ලකුණක් හම්බ වෙනවා. ඔබට එක ලකුණක් එතෙන්ට ඔබට හිමි වෙනවා. දැන් මෙහෙම දැන් ඊට පස්සේ දෙවෙනි ධර්ම සංගායනාව සබ්බකාමී තෙරුන් කියලා අපි නම් කරොත් එහෙම නැත්නම් යස තෙරුන් වගේ එහෙම නම් කරොත් එහෙම එතනටත් එක ලකුණක් අපිට හම්බ වෙන එක්කෙනෙකුට එක ලකුණ ගන්න හම්බ වෙනවා. එතකොට තුන්වෙනි ධර්ම සංගායන මොග්ගලිපුත්ත තෙරුන් වහන්සේ ඊට පස්සේ ඒ වගේ එහෙම ලකුණු කරොත් එහෙම අපිට ලකුණු 3ක් හිමි කරගන්න පුළුවන් අවස්ථාව වෙනවා. ඒ සමහර අවුරුදු වල අපි තීරණය කරන සමහර වෙලාවට ඒ තුන්දෙනාම ලකුණු කරොත් එහෙම එක ලකුණක් හිමි වෙනවා. ඒ තුන්දෙනා ගැන කරුණු ඉදිරිපත් කරනකොට අර එක ලකුණට අමතරව එක්කෙනෙකුට 3 ගානේ ලකුණු 9යි අර එකත් එකතු වෙච්චාම ලකුණු 10ක් හම්බ වෙනවා. මම හිතන්නේ තේරෙන්න ඇති. මම හිතන්නේ සමහර කාලවල සංගායනා 3ේම තෙරවරු 3 දෙනෙක් නම් කරොත් ලකුණු 3ක් හම්බ වෙන අවස්ථා සාකච්ඡා කරන අවස්ථා තියෙනවා. සමහර අවුරුදු වල 3 දෙනාම නම් කරත් එක ලකුණක් හම්බ වෙන අවස්ථාවන් තියෙනවා. ඒ නිසා ඒවා පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. තමන්ගේ ඒ කාලෙත් එක්ක ඒ වගේම තමන්ගේ වටිනා ඒ දැනුමත් එක්ක යන සීමාව තමයි මතක තියාගන්න ඕනේ. ඒක කාලේ අපි කොහොමත් ආවරණය කරගන්න වෙනවා. දැන් අපි මෙහෙම ගත්තොත් අපි ඉස්සෙල්ලාම දැන් ත්‍රිවිධ ධර්ම සංගායනා මහ තෙරුන් වහන්සේලා සේවය අගය කරන්න ගියකොට අපි මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ කියලා ලියා ගන්නකො ප්‍රශ්නේ ගා මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ. ඒතොර අපි මහා කාශ්‍යප මහ තෙරුන් අද අපි කෙලින්ම දැන් ආයෙත් අපි ළමයිගේ තියෙන එක දුර්වලතාවයක් නෙමෙයි ළමයිගේ තියෙන එක තමයි කාලේ කළමනාකරණය කරගන්න අනවශ්‍ය දේවල් ලියන්න උත්සාහගෙන ඒකෙහි මුල ඉඳන් හේතු ලියන අවසානයේ තමයි යතෙන්ට එන්නේ. එහෙම නෙමෙයි කෙලින්ම ප්‍රශ්නෙට අදාළවම පිළිතුරු අපි ගොනු කරගන්න ඕමනයි. මොකද අපි ඉස්සලාම එම්නම් අපි මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ කියලා අපි
පොඩියට ඕනම් පොඩි මාතෘකාවක් එතන ලියා ගන්න මාතෘකාව. අපි ලියන්න ඉස්සර ලියා ගන්න අර අනවශ්‍ය දේවල් ලියා එහෙම ඕනේ. එතකොට දැන් අපි කෙලින්ම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මතක් කරනකොට අපිට මතක් වෙන්නේ සුබද්ද භික්ෂුව. එතකොට අපිට කෙලින්ම එතකොට සුබද්ද භික්ෂුව මතක් කරනකොට අපිට ඊට ඉස්සරලා තිබිච්ච අර මේ මහා ප්‍රථම ධර්ම සංගායනාව සඳහා මූලික වෙච්ච හැමදේම අපිට ලියන්න බෑ. කාලය මදි. මොකද විනාඩි 15ක වගේ සීමා කාලයක් තමයි 15ක 16 වගේ සීමා කාලයක් තමයි අපිට තියෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන පළවෙනි ධර්ම සංගායනා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා සුබද්ද භික්ෂුව තමයි අපිට මේනම් අපි පොයින්ට් එකක් විදිහට ඉස්සෙල්ලා අපි ඒක ලියා ගන්න. ඒක අපි කියනවා මෙන්න මෙහෙම පුතේ. ඒක ඔයාලා ලියා ගන්න මම පොයින්ට් එකක් වගේ දෙන්නම්. ඊට පස්සේ ඔයාලා උත්තරේ සකස ගන්න පුළුවන් වලට. ඔයාලා ලියා ගන්න මෙන්න මෙහෙම. ප්‍රථම ධර්ම සංගායනාවට ආසන්නම හේතුව වූ සුභද්‍ර භික්ෂුවගේ නොමනා ප්‍රකාශය පිළිබඳ නිහඬව සිටිය නොහැකි බව අවබෝධ කරගත් මහා කාශ්‍යප හිමි සංගායනාවක අවශ්‍යතාවය භික්ෂූන්ට දැන්නේ. මම හිතනවා දැන් කිව්වේ නැතුව ඇති කියලා. මම හිමීට කියන්නම්. හිමීට කියන්න ලියා ගන්න. ඔයාලා පොයින්ට් එකක් ඉතින් නැත්නම් පළවෙනි අංකේ හරි තරු මාර්ගයක් හරි දාලා මෙන්න මේක ලියා ගන්න. ඒක යටතේ ඒ කාරණාවක් විදිහට ප්‍රථම ධර්ම සංගායනාවට ආසන්නම හේතුව වූ සුභද්‍ර භික්ෂුවගේ නොමනා ප්‍රකාශය පිළිබඳ නිහඬව සිටිය නොහැකි බව අවබෝධ කරගත් මහා කාශ්‍යප හිමි සංගායනාවක අවශ්‍යතාව භික්ෂූන්ට දැන්වීම. දැන් උතන තමයි අපි කෙලින්ම එයාගේ සේවාවක් ඒක. එතකොට එයාගේ සේවාවක් විදිහට තමයි අපි දකින්නේ ඒක. එතකොට අපිට ඒ සේවාව තුළ ඊට දැන් අපි පාණ්ඩිත්‍යය දක්වන්න අපි විවිධ කාරණා ඉදිරිපත් කරපුවාම පරාද වෙනවා. අපිට කාලය නැති වෙනවා. අපිට සේවාවක් විදිහට ගන්න ඕනේ. එතකොට ඒක තව සේවාවක් විදිහට අපි දෙවෙනි පොයින්ට් එක ගමු. අපි දෙක කියලා අපි දාගන්නකො නැත්තම් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දැන් අපි ලකුණු දැන් කොහොමද දැන් අපි දැන් දන්න තුන්දෙනාගේ නම් තුන දන්න අපි ලකුණු තුනක් හරි අපිට හිමි වෙලා තියනවා කියන අපි දන්න. හැබැයි අපි එහෙම හිතන්න හොඳ නෑ. අපි එක ලකුණක් උපයෝගී කරගන්නා කියලා හිතපුවාම අපිට තව කරුණු කාරණා මතු කරගන්න මෙතන පුළුවන්. එතකොට දැන් අපි දෙවෙනි කාරණාව විදිහට අපි දැන් මොකද මේ එක හිමි නමකකින් ලකුණු 3ක් හිමි කරගන්න ඕනේ. මොකද එක හිමි කරනකොට ලකුණු 3 ගාන 9යි එකක් හිමි කරගත්තකොත් 10යි. ඒකෝර අපි කාරණා විදිහට අපි එහෙම ගන්න. දෙවෙනි කාරණා විදිහට ඔයාලා ලියා ගන්නකො මෙන්න මේ. බුදුසසුනේ ආරක්ෂාව හා චිර පැවැත්ම වෙනුවෙන් සෙනිකව ගත යුතු පියවර තේරුම්ගෙන සංගායනාව සංවිධානය කිරීම. ඒක සේවාවක්. දැන් නැවතයි මම කියන්න. එයාගේ දෙවෙනි සේවාව විදිහට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දෙවෙනි සේවාවක් විදිහට ඒක අපිට ගන්න පුළුවන්. අපිට පොයින්ට් එක ගත්තාම ලියන්න ලේසියි. මතක තියාගත්තාම. ලියා ගන්න දෙවෙනි පොයින්ට් එක නැවත බුදුසසුනේ ආරක්ෂාව හා චිරපැවැත්ම වෙනුවෙන් සෙනිකව ගත යුතු පියවර තේරුම්ගෙන සංගායනාව සංවිධානය කිරීම. අය පාරක් කියන්නම්. බුදුසසුනේ ආරක්ෂාව හා චිර පැවැත්ම වෙනුවෙන් සෙනිකව ගත යුතු පියවර තේරුම්ගෙන සංගායනාව සංවිධානය කිරීම. ඒක දෙවෙනි සේවාවක් විදියට. තුන්වෙනි සේවාව එයා මහා කාශ්‍යප මහ රහතන් ලියා ගන්න. සංඝයාගේ කැමැත්ත ලබාගෙන වගකිව යුතු තීරණ වලට එළඹීම. ඒක සේවාවක්. සංඝයාගේ කැමැත්ත කියන්නේ සේවාවක්. ඒකට වගකිව යුතු තීරණ වලට එළඹෙන්න ඕනේ. බලන්න ලස්සනට අපිට පොයින්ට් කරගන්න පුළුවන්.
දැන් අපි සංගායනා කරුණු ගොඩක් දන්නවා. හැබැයි අපි සේවාව ගැන මෙතන ප්‍රශ්නට අදාළ කරගෙන තමයි අපි මෙතනට යන්න ඕනේ. මෙතන අපි නිර්මාණ ශක්තියකුත් අපි නිර්මාණය කරගන්න වෙන්න වෙනවා අපි. මොකද මෙතන දැනුම ගොඩක් අපි ගාව තියෙන්න ඕනේ. ඒ වගේම මේ දැනුමින් ප්‍රායෝගික ප්‍රයෝජනය ගන්නත් පුළුවන් හැකියාව අපි ගාව සංවර්ධනය කරගන්න ඕනේ. ඒක තමයි ලියලා අපි ඒක හුරු වෙන්න ඕනේ. මේ මම හරියන එක මම බයන්න දෙයක් නෑ. බෞද්ධ ශිෂ්ටාචාරය කරන ළමයිට මේ. නැවත මම තුන්වෙනි එක කියන්නම්. සංඝයාගේ කැමැත්ත ලබාගෙන වගකිය යුතු තීරණ වලට එළඹීම. දැන් ඔයාලට මේ ප්‍රශ්න වලට දැන් මම මෙහෙම උත්තර පොයින්ට් කරගෙන යනකොට ඔයාලා මේ පොයින්ට් ටික කරගෙන ඔයාලා ඊට පස්සේ මේකට උත්තර ලියන්න. කාලය අරගෙන විනාඩි 15ක් හරි 16ක් හරි අරගෙන ඔයාලා උත්තරේ මේකට ලියන්න මේ පොයින්ට් බලන්න. ඒක පළවෙනි පාර අසාර්ථක වුණොත් එමේ දෙවෙනි පාරත් ලියන්න. එහෙම ලියලා ඊට පස්සේ ඒක පිළිබඳව අවශ්‍ය ඉදිරියට අපි සාකච්ඡා කරන්න අපි සාකච්ඡා කරමු. ඉදිරියට එමුනොත් කොහොමද ඔබේ ඒ දැනුම හැකියාව කොහොමද කියලා අපි බලමු. එතකොට ඒකට ලකුණු කොහොමද ඔබට තීරණය වෙන්නේ කියලා ඔබට පෙන්ලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඒ විදිහට අපි බලමු. අපි දැන්ට මේක මෙහෙම කරගෙන යමු. ඊට පස්සේ හතරවෙනි සේවාව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සංගායනාව හා සම්බන්ධ සියලු කටයුතු වලදී නායකත්වයේ ලබා දීම. තමයි ප්‍රථම ධර්ම සංගායනාවම නෙමෙයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් සිද්ධ වෙන්නේ. ඒකට ප්‍රථම ධර්ම සංගායනාව තව ලකුණු හිමි කරගෙන යන්නේ දැන් මේ අපි. ඊට පස්සේ කියනවා හතරවෙනි පොයින්ට් එක විදිහට ලියාගන්න. සංගායනා හා සම්බන්ධ සියලු කටයුතු වලදී නායකත්වයේ ලබා දීම සේවාවක්. ඒක සේවාවක්. සංගායනාව හා සම්බන්ධ සියලු කටයුතු වලදී නායකත්වයේ ලබා දීම. ඒක සේවාවක්. කොට අපි සේවාව හතරක් මෙතන දැන් සඳහන් කරලා තියෙනවා. දැන් එතකොට ඔයාලට දැන් හිතේ ලකුණු 3ක් ගන්න. මේ සේවා 3ක් තියෙනවද? ඇත්තටම ලකුණු 3 මේ වෙනකොට දැන් ඔයාලට හිමිකම හම්බ වෙනවා. මේක මේ සම්බන්ධව ඔයාලට ඒ හිමිකම හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලා ඒකින් නතර කරන්න එපා. මොකද ඔයාලා ලිවීමේ හැකියාවත් එක්ක මම තව ටිකක් දෙන්නම්. ඔයාලට කාරණා ඊට පස්සේ ඒ කාරණාත් එක්ක සම්බන්ධ කරපුවම ඔයාලට සමහර විට මේ ලකුණු 3 සමහරට ඔයාලා ලිවීමේ හැකියාවත් එක්ක ඒ ලකුණු 3 අඩු වෙන්න පුළුවන් එතන. සමහරට ඒ තුන කාරණා තුනටම ඔබේ ලිවීමේ හැකියාවත් එක්ක ඔබට එක ලකුණක් දෙන්න බෑ. හැබැයි ඔබ තව කරුණු ටිකක් මේක එකතු කරනවා නම් එතෙන්ට තව ලකුණු 3ක් ඔබට හම්බ වෙනවා. හරි පහසුයි මේක. ඉතින් ඒ නිසා තව අපි කාරණාවක් ගමු පස්වෙනි කාරණාව විදියට. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ලියාගන්න. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රජගහනුවර අවට වැඩ සිටි. රජගහනුවර අවට වැඩ සිටි සියලු භික්ෂූන් රැස් කරවා සංගීතිය සඳහා සුදුසු භික්ෂූන් 500 නමක් තෝරා ගැනීම. මෙතන සංගීතිය සංගායනාව ඒවා එහෙම වචන ගතර ගමන සංගීතිය සංගායනාව. තවක් කියන්නම්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රජගහනුවර අවට වැඩ සිටි සියලු භික්ෂූන් රැස් කරවා සංගීතිය සඳහා සුදුසු භික්ෂූන් 500 නමක් තෝරාගෙන ඒක සේවාවක්. දැන් අපි දන්න කාරණාව මේගොල්ලෝ කරන සේවාවක් විදිහට. දැන් සේවාවක් කියලා ළමයි ලියනවා මතකෙද? පොයින්ට් කරගත්තම කොච්චර දේවල් අපිට ලියන්න පුළුවන්ද? දැන් මේවා අපි රචනා ප්‍රශ්නෙට ලියනකොට අපි මේ කරුණු කාරණාන් වලට ලකුණු හම්බෙන්නේ පුතේ. වෙලට අරන් ඉවට හරියන්නේ නැහැ. මේ කරුණු කාරණා ඇතුළත් වෙලා තියෙනවා අපිට ලකුණු 3 හම්බෙනවා මෙතනට. තව දෙන්නෙක් ඉන්නවා මතක තියාගන්න ඕනේ. ඒතකොට අපිට සෑහෙන කරුණු කාරණාවක් අපිට මතු කරලා ගන්න පුළුවන්. නැවත වතාවක් මම කියන්නම් පස්වෙනි කාරණාව. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රජගහනුවර අවට වැඩ සිටි සියලු භික්ෂූන් රැස් කරවා
සංගීතය සඳහා සුදුසු භික්ෂූන් 500 නමක් තෝරාගෙන 500ක් තෝරාගත්තා. තෝරාගත්තා. එනකොට 499 රහතන් වහන්සේලා හිටියේ ආනන්ද හාමුදුරුවෝ අනිවාර්යයෙන්ම සංගීතයට එන්න ඕන කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමගේ ඉර්ධි බලයෙන් හිතාන හිටියේ මහා ප්‍රඥාලාභීනේ මහා ප්‍රඥාලාභීනේ. එතකොට ඒ නිසා එයා දන්නවා රහත් වෙලා එතනට වැඩම කරනවා කියලා. ඒක එයාගේ සේවාවක්. ඒක දුර්දක්නා නුවණ තියෙන චිත්‍ර අධිෂ්ඨාන තියෙන ස්ථිර අධිෂ්ඨාන තියෙන මහරහතන් වහන්සේ කෙනෙක්. ඉතින් ඒ නිසා අධිෂ්ඨානීයුක්ත කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඒවා අපිට මේ ප්‍රශ්නෙට අදාළ කරගන්න අවශ්‍ය නැහැ. අපිට ලියනකොට අපිට ටිකක් එහෙම චුට්ටක් එහෙම විග්‍රහ කරගත්තට කමන්නේ නැහැ. හැබැයි අපි කරුණට අදාළව අපි යන්න ඕනේ. එතකොට දැන් මේ කරුණ ලියනකොට අපිට යම් පොඩි විග්‍රහයන් සිද්ධ කරගන්න පුළුවන්. අපේ නිර්මාණාත්මක. දැන් මේක ලියනකොට ගොඩක් කාරණා කරුණු අපිට මේ පිටුවට එනවා. දැන් මේ වෙනකොට ඔයාලා පිටු භාගයට වඩා ගිහිල්ලා. ඒ ලියනකොට පිටු භාගයට වඩා දැන් ගිහිල්ලා ඔයාලා ලියනකොට. දැන් එතකොට දැන් ඔතනදී අපි කියනනේ ගොඩක් ලියන්න ඕනේ කියලා. දැන් ගොඩක් නෙමෙයි කරුණු ලියන්න ඕනේ. කරුණුනේ දැන් අපි මේ වෙනකොට දැන් පිටු භාගයට වඩා ගිහිල්ලා ඊට පස්සේ කොහොමත් අපි විභාග වලයක් ගත්තා. පිටු එකමාරක් දෙකක් මේ ප්‍රශ්නේ ලියන්න පුළුවන් අපිට. මේම ලියන්න යනකොට. එහෙම තමයි හැටි. ඊට පස්සේ අනිත් එක 6 වෙනි කාරණාව. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සේවාව තියාගන්න සංගායනාව සඳහා තෝරාගත් භික්ෂූන් හැර සංගායනාව සඳහා තෝරාගත් භික්ෂූන් හැර සෙසු භික්ෂූන් ආයනවත කියන්නම් සංගායනාව සඳහා තෝරාගත් භික්ෂූන් හැර සංගායනාව සඳහා තෝරාගත් භික්ෂූන් හැර සෙසු භික්ෂූන් රජගහනුවර වස් නොවිසිය යුතුය. වස් වසන්න එපා. සංගායනාව කරන භික්ෂුන් වහන්සේලා විතරයි අනිත් භික්ෂුන් වහන්සේලා වස් වසන්න එපා. ඉතින් අපි සංඝාඥාවක් පැනෙවුවා. දැන් අපි එහෙම කියන්නේ. ඒක ලියනකොට අපි මෙන්න මෙහෙම ලියමු. නැවත සංගායනාව සඳහා තෝරාගත් භික්ෂූන් හැර අර 500 දෙනා හැර සෙසු භික්ෂූන් රජගහනුවර වස් නොවිසිය යුතුයයි සංඝාඥාවක් පැනෙවුවා. වස් වසන්න බෑ අනිත් අය. ඒකට අනිත් අය රැස් වෙලා බලාගෙන ඉන්න ඕනේ. වස් වසන්න ඒවා කරන්න බෑ සංඝාන අවස්ථාවේ. සංඝාඥාවක් මහා කාශ්‍යප ඒක සේවාවක් ආඥාවක් වෙනවා. දැන් ඒකට කර්මකාර ඊගාව කාරණාව විදියට ලියාගන්න. ප්‍රථම ධර්ම සංගායනාවේ මුල සුන ධර්මින් ප්‍රථම ධර්ම සංගායනාවේ මුල සුර ධර්මින් මුල උල්ලාසනේ තමයි දැරීම ආකාශම සේවාව. දැන් අපි දන්න කාරණාව තමයි සේවාව විදිහට ලියන්නේ. තමයි ප්‍රථම ධර්ම සංගායනාවේ මුල සුන ධර්මින් ධර්මයේ පිටක වශයෙන් බෙදා. ඒ කියන්නේ අපි දන්නානේ සූත්‍ර පිටකයේ ඊට පස්සේ අපි දන්නා මේ අංගුත්තර මේ සූත්‍ර පිටකයේ ඊට පස්සේ ඒ විදිහට ඒ සූත්‍ර පිටකේ අපි බෙදන කොටස් පහකට අංගුත්තර නිකාය ඊට පස්සේ මේ මජ්ක්‍ධිම නිකාය ඊට පස්සේ අපි බෙදනවා දීඝ නිකාය ඊට පස්සේ අපි බෙදනවා කුද්දක නිකාය ඒ ආදී වශයෙන් අපි පිටක පහකට බෙදනවානේ. ඒක තමයි කියන්නේ. ඒවා අපි ඒවා බාණක කියන ශිෂ්‍ය පරපුරවල වලට අපි ඒවා බාර දෙනවා. දැන් මේ විදිහට ගත්තාම දැන් ඔය දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. දැන් මේක සූත්‍ර පිටකයට අයත් දේවල්. දැන් මේ සූත්‍ර පිටකයේ තියෙන ඒවා අර බාණක නැත්නම් ශිෂ්‍ය පරපුරට බාර දෙනවා. ඒක බාර දෙන්නේ කවුද? ඒක කටයුතු කරන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එහෙම කරනවා. එතකොට ඒක සේවාවක් විදිහට ගන්න. ආයෙත් ලියාගමු අපි. ප්‍රථම ධර්ම සංගායනාවේ මුල සුන ධර්මින් ධර්මයේ
පිටක වශයෙන් බෙදා බානක පරම්පරාවලට බාර දී බානක කියපම් ශිෂ්‍ය පරම්පරාවට බාර දී එහි අනාගත ආරක්ෂාව තහවුරු කිරීම. දැන් මෙතනදී පුතේ ඔයාලා මේ අර කෙනෙකුට ලියන්න පුළුවන් පිටක පහක් මෙන්න මෙහෙම තිබුණා කියලා ඒක අනවශ්‍යයි. දැන් මේ කර්මය සේවාවක් විදිහට අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට ඒ සේවාව මෙන්න මෙහෙම බෙදුවා කියලා ලියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි පිටක වශයෙන් බාර දුන්නා කියලා එයාගේ සේවාවක් විදිහට අපි සාකච්ඡා කරා නම් එතන ලකුණ හම්බෙනවා. අරකට ලකුණ විශේෂයෙන් හම්බ වෙන්නේ නැහැ. අර කොටස් පහ නම් කෙරුවා කියලා. එතන ඒක යන්නේ ඒ වගේ තැන්වල ළමයි ඊට පස්සේ ඒක නම් කරලා ඒක විස්තර කරලා ඊට වෙන දෙයකට එනකොට කාලේ අවසන් වෙනවා. දැන් අපි ඔළුවේ තියාගන්න ඕනේ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සේවාව පිළිබඳව පමණයි. දැන් අපි දන්න දේම තමයි. ඒක අපි දන්නා වැඩි වෙනකොට සමහරලාට අපි ඒක අනවශ්‍ය විදිහට යනවා. ඒක ලකුණ ගන්න අපිට බැරුව යනවා. ඒක අනවශ්‍ය පැත්තකට ගිහිලා ලියනවා. ඒක අර කතාවක් තියෙන අර මොකද්ද බල්ලා ගැන ලියනකොට බලුමගක්ක මතක් කරනකොට ඊට පස්සේ බලුමැක්ක ගැන ලියනවා අපි නේ. ඊට පස්සේ හැම කෙනා මිනිස්සුන්ගේ එල්ලනවා එහෙම කික අපි ලියන. ඉතින් එහෙම කරලා බෑ මේ මේක හරියටම ඔළුවේ තියාගෙන හරියට ඉලක්කෙටම යන්න ඕනේ මෙතන. අපි කර්ම කොච්චර දැනගත්තත් ඒ පැත්තට යන්න එපා ඉලක්කේ තමයි හදා ගන්න ඕනේ අපි එතන. එහෙම වුණාම මේ ප්‍රශ්නෙක අපිට පිළිතුරු ගොඩනගා ගන්න පුළුවන්. දැන් තව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සේවාවක් ගත්තොත් එහෙම ඒකට ලියා ගන්නකො. කුද්දානු කුද්දක ශික්ෂාපද ඒ කියන්නේ චූටි ඒ ශික්ෂාපද වෙනස් නොකර එලෙසම පවත්වාගෙන යාමට භික්ෂූන්ගේ අනුමැතිය ලබා ගැනීම. ඒ කියන්නේ කුද්දානු කුද්දක ශික්ෂාපද වෙනස් නොකර. ඒ කියන්නේ දැන් අපි පොඩි ඒ දේවල් ඒ කුද්දානු කුද්දක කිව්වම කෙටි ඒ වගේ ඒ ශික්ෂාපද ඒවා වෙනස් කරන්නේ නැතුව ඒවා පවත්වාගෙන ආපු පිළිවෙත්නේ. ඒ පිළිවෙත් ඒවා වෙනස් කරන්නේ නැතුව දිගටම පවත්වන්න භික්ෂූන්ගේ අනුමැතිය ලබා ගත්තා. එතකොට ඒක ලියා ගන්නවත කුද්දානු කුද්දක ශික්ෂාපද වෙනස් නොකර එලෙසම පවත්වාගෙන යාමට භික්ෂූන්ගේ අනුමැතිය ලබා ගැනීම. හරි. ඕන් දැන් ඔයාලා ලකුණු දැන් මේ වෙනකොට 3ක් හිමි කරගෙන ඉවරයි. දැන් මෙතනදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට නම් කරාට එකක් දුන්නොත් 4ක් හිමි කරගෙන හරි. අපි එහෙම හිතන්නේ නැතු වෙමුකෝ. 3ම නම් කරොත් එකක් හම්බ වෙන විදිහට අපි හිතමුකෝ. දැන්ට 3ක් අපි ලකුණු හිමි කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි ලියනවාද ඊට පස්සේ දැන් මේ සංගායනාව දැන් වන්ද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන අපි සඳහනක් කළා. තවත් ඉන්නනේ සංගායන මහතෙරුවරු. ප්‍රථම ධර්ම සංගායනාවේ කවුද ඉන්නේ? උපාලි තෙරුන් වහන්සේ ඉන්නවා. ආනන්ද තෙරුන් වහන්සේ ඉන්නවා. ඒ වගේ භික්ෂුන් වහන්සේලා ප්‍රධාන භික්ෂුන් වහන්සේලා මහතෙරුන් වහන්සේලා ඉන්නවනේ. ඒතකොට ඒගොල්ලෝ ගැන ලියන්නේ අපි. මොකද ඒ දෙන්න මෙහෙම කියලා තුනනේ ඒක ප්‍රථම ධර්ම සංගායනාවයි තියෙන්නේ. මොකද ත්‍රිවිධ ධර්ම සංගායන. ඒක ළමයි හරියට මේක ඔළුවේ තියා ගන්න ඕනේ. ඒතකොට ඒ දෙන්න ගැන ලියන්නේ අපි. ඒ දෙන්න ගැන අපි ඒක ලියන්නේ නැහැ. දැන් මම මෙතන ප්‍රශ්නට අදාළ කරගෙන කතා කරන්නේ. එතකොට දැන් ඕනනම් මට ඒ කරුණ දෙන්න පුළුවන්. මෙතන දැන් ප්‍රශ්නෙට ලියන හින්දා මම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිබඳව විතරක් ඔයාලට ලියන්න නැත්නම් ඔයාලා මෙතන ඒ දෙන්න ගැන දුන්නොත් ඔයාලා ඒ දෙන්න කාලෙම තියෙනවනේ. ඉතින් ඒක එන්නේ ඔයාලා ලියනවා නම් ඔයාලත් උපාලි තෙරුන් වහන්සේ ගැන ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ආනන්ද තෙරුන් වහන්සේ මහ රහතන් වහන්සේ ගැන ලිව්වා කියලා වලක් නැහැ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අර කවුරු හරි මහ තෙරුන් වහන්සේ නමක් පිළිබඳව තමයි අපි මෙතන දාන්නේ. ඒක පළවෙනි ධර්ම සංගායන ඒ තෙරුන් වහන්සේලා 3 නමින් එක තෙරුන් වහන්සේ නමක් පිළිබඳව සාකච්ඡා කරන ප්‍රමාණවත්. එතකොට ඊට පස්සේ අපි යන්න ඕනේ දෙවෙනි ධර්ම සංගායනාවට. දෙවෙනි ධර්ම සංගායනාවේ අපිට ඉන්න මහ තෙරුන් වහන්සේලා දෙනමක් සබ්බකාමී මහ රහතන් වහන්සේ හා යස තෙරුන් වහන්සේ. ඒතකොට දැන් මේ දෙන්න ගැන ලියන්න බෑ අපිට. අපිට එක්කෙනෙක් ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒතකොට මොකද දැන් එක්කෙනෙක් ගැන සාකච්ඡා කළා පළවෙනි දැන් දෙවන ධර්ම සංගායන. ඕක ඊගාවට අපි දෙවන ධර්ම සංගායනයි. ඊට පස්සේ අපි ඕනනම් ලියනවා. ඕනනම් අපිට උත්තර පත්‍ර බලන පරීක්ෂකයාගේ පහසුව සඳහා ඕනනම් අපි ලියන දෙවන ධර්ම සංගායනාව. ඒකත් අපිට කාලෙ මදි නම් කමන්න වෙනම ඡේදයේ පටන් ගත්තා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කාලේ
තමයි අපි මොනවා කරන්නේ. ඒක එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ඔයාලා කෙලින්ම සබ්බකාමී මහතෙරුන් වහන්සේ කියලා ඊගාව ඡේදයෙන් පටන් ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ධර්ම සංගායනාව සඳහා මෙන්න මෙහෙම මූලිකත්වයේ දරුවා කියලා අපිට එහෙම සම්බන්ධ කරන්න පුළුවන්. අපිට දැන් එහෙම ලියන්න පුළුවන්. දයාගේ සේවාවේ දැන් අපිට කෙලින්ම මේකට හේතුව මොකද්ද? ඒවා පිළිබඳව සාකච්ඡා කරන එකට වඩා අපිට මේ සබ්බකාමී මහරහතන් වහන්සේගේ සේවාව පිළිබඳව තමයි දෙවන දවස් ගන්න පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඕනනම් අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් පළවෙනි පොයින්ට් එකට. දෙවන ධර්ම සංගායනාවේ මුලසුන දැරුවේ සබ්බකාමී හිමියන් වේ. ඒතකොට පළවෙනි අවස්ථාව දෙවන ධර්ම සංගායනාවේ මුලසුන දැරුවේ සබ්බකාමී මහරහතන්. ඒක අපි කෙලින්ම කියන්නේ. ඒතකොට එයාගේ සේවාවක් ඒක. ඒ වගේම දෙවෙනි අවස්ථාවට අපිට මේක ලියන්න පුළුවන් රේවත හිමියන් විසින් ලියාගන්නකො. රේවත හිමියන් විසින් දස වස්තුව පිළිබඳ දසක වස්තුව පිළිබඳ සබ්බකාමී හිමියන්ගෙන් විමසූ අතර උන්වහන්සේ එම දස වස්තුව අකපයයි හඳුනා ගැනීම. අන්න දැන් මෙතනදී සාකච්ඡාවක් කරනවා. සාකච්ඡාවක් සිද්ධ වෙනවා. දැන් ඒ කියන්නේ උබ්බාහිකාවක්. දෙගොල්ල අතර දෙදෙනා අතර උබ්බාහිකාවක්. සාකච්ඡාවක් සිද්ධ වෙනවා. ඒ සාකච්ඡාව සිද්ධ වෙනකොට දැන් එතනදී රේවත හිමියන් විසින් දසවස්තුව පිළිබඳව සබ්බකාමී හිමිගෙන් විමසූ අතර උන්වහන්සේ එම දසවස්තුව අකපයයි හඳුනා ගැනීම. එතකොට දැන් සබ්බකාමී හාමුදුරුවෝ මේක අකපය වගේ හඳුනාගත්තනේ. අන්න ඒක සේවාවක්. දැන් රේවත හාමුදුරුවෝ අහනවා දසක් අකපත්ව අකපද කියලා. ඔව් අකපය. ඒක අකපය. කැප නැහැ කියලා කෙලින්ම සබ්බකාමී මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක ලොකු සේවාවක්. එයා කෙලින්ම ඒක ස්ථිර තීරණය කරලා තියෙනවා යා. එතකොට මේ ශාසනය වෙනුවෙන් කරපු ලොකු සේවාවක්. විදියට අපිට මේ මහතෙරුන් වහන්සේගේ සේවාවක් විදිහට ඒක ගන්න පුළුවන් දෙවෙනි අවස්ථාවට. තුන්වෙනි අවස්ථාව. ලියාගන්න සබ්බකාමී හාමුදුරුවෝ ගැන අපි ගන්නෙ තවත් ඕන යස හාමුදුරුවෝ ගැන ගන්න පුළුවන්. අපි සබ්බකාමී හාමුදුරුවෝ ගැන අපි සාකච්ඡා කරමු. තුන්වෙනි අවස්ථාව ලියාගන්න දසවස්තුව විනිශ්චය කිරීම සඳහා දසවස්තුව විනිශ්චය කිරීම සඳහා උබ්බාහිකාවක් පත් කිරීම. දැන් මෙතන උබ්බාහිකාවක් කියපම බය වෙන්න එපා. ඒ කියන්නේ ඒ පිළිබඳව දෙගොල්ලෝ අතර සාකච්ඡාවක් පවත්වනවා. උබ්බාහිකාවක්. ඒකට මේක විනිශ්චය කරන්න සාකච්ඡාවක් කරන්න ඕනේ. ඒකට එතනදී විනිශ්චය මණ්ඩලයක් පවත්වනවා. ඒක විනිශ්චයක් කරන්න කොහොමද කියලා. එතකොට මේක කරන්නේ කවුද? සබ්බකාමී මහරහතන් වහන්සේ. දැන් එයානේ සංවිධානය කරන්නේ. ලස්සන සංවිධානය කරනවා. මේ පිළිබඳව සංවිධානය කරලා ඊට පස්සේ ඒ පිළිබඳව සාකච්ඡා කරන උබ්බාහිකාවක්. මේ වචන ලියන්න. ලස්සන. සාකච්ඡා කිරීම සඳහා ඒගොල්ලෝ අතර විනිශ්චය කිරීම සඳහා සංවිධානයක් පත් කරා කියලා ලියා ගන්න ඕන නම් දසවස්තු විනිශ්චය කිරීම සඳහා උබ්බාහිකාවක් පත් කිරීම. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව විදිහට අපි ලියාගමු උන්වහන්සේගේ සේවාව සබ්බකාමී මහරහතන් වහන්සේගේ සේවාව දසවස්තුවට අනුගතව කටයුතු කළ වජ්ජිපුත්තක භික්ෂූන් හා ආලියා ගන්න දස වස්තුවට අනුගතව කටයුතු කළ වජ්ජිපුත්තක භික්ෂූන් හා ඊට සහාය පළ කළ දසදහසක් පමණ භික්ෂූන් අලජ්ජි පාපි භික්ෂූන් ලෙස නම් කොට තේරීය භික්ෂු සංස්ථාවෙන් නිරපය හැරියා. දුස්සීල භික්ෂුන් වහන්සේලා නිරපය හැරියා. ඒක තමයි මේ කියන්නේ. ඒක සේවාවක්. කාගේද? සබ්බකාමී මහරහතන්. ඒක අපි ලියනකොට දසවස්තුව ගැන දානවා. ඒකට අනුගතව කටයුතු කළ වජ්ජිපුත්ත භික්ෂුන් වහන්සේලා අපි දන්නවා. ඒගොල්ලෝ ඊට සහාය පළ කළ දසදහසක් පමණ භික්ෂූන් ඊට පස්සේ අලජ්ජි පාපි භික්ෂූන් ලෙස නම් කරලා තේරිය භික්ෂු සංස්ථා නිර්පය හැරියා. දැන් දසවද අනුගතව කටයුතු කළ වජ්ජිපුත්තක භික්ෂූන්
දැන් දසවස්තුවට අනුගතව කල වජ්ජිපුත්තක භික්ෂූන්නේ. එතකොට ඒගොල්ලෝයි ඊට සහාය පළ කළ අයයි ලැජ්ජාව අලජ්ජ ලැජ්ජාවක් නැති පාපී ඒ සියලු භික්ෂූන් වහන්සේලා මේ ශාසනයෙන් නිර්පය හැරෙන්න කටයුතු කළා. දැන් ඔක එහෙම අපිට කියන්න පුළුවන් කෙලින්ම ලැජ්ජා නැති පාපී භික්ෂූන් වහන්සේලා වජ්ජිපුත්තක වෙන්නේ භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නිර්පය හැරෙවලා ඔක කියන්නේ වජ්ජිපුත්තක භික්ෂූන් ඒ වගේම දසදහසක් පමණ ලැජ්ජාවක් නැති පාපී පවට ලැජ්ජාවක් නැති පාපී භික්ෂුන් වහන්සේලා සාසනයෙන් නිරපය හැදියා. දැන් කාය නැවත ඔන්න ලියාගන්න මෙන්න මෙහෙම දසවස්තුවට අනුගතව කටයුතු කළ දැන් දසවස්තුවට කියපම් මේක විරෝධතාවයනේ. ඒකට සාසනෙට විරුද්ධයිනේ. එතකොට ඒකට අනුගතව කටයුතු කළේ වජ්ජිපුත්තක භික්ෂූන්නේ. එතකොට ඒගොල්ලෝ වජ්ජිපුත්තක භික්ෂූන් ලියාගන්න දසවස්තුවට අනුගතව කටයුතු කළ වජ්ජිපුත්තක භික්ෂූන් හා ඊට සහාය පළ කළ දසදහසක් පමණ භික්ෂූන් අලජ්ජි කමාවක් පාපී භික්ෂූන් ලෙස නම් කොට තේරීය භික්ෂු සංස්ථාවේ නැත්නම් තේරවාදී භික්ෂු සංස්ථාවේ නිර්පා හැරීම. ලියාගත්තනේ. තවත් අපි එකක් ලියනවා මෙයාගේ සේවාවක් විදිහේ මේ මහරහතන් වහන්සේ සබ්බකාමී මහරහතන් වහන්සේගේ සේවාවක් විදිහට ලියාගන්න. කාලාශෝක රජුගේ අනුග්‍රහය ලබා ගැනීම ආදී කාලාශෝක රජුගේ අනුග්‍රහය ලබා ගැනීම ආදී සේවාවන් සිදුකොට සම්බුද්ධ සසුන ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම. කාලාශෝක රජුගේ අනුග්‍රහය ලබා ගැනීම. කාලාශෝක රජුගේ අනුග්‍රහය ලබා ගැනීම ආදී සේවාවන් සිදුකොට සම්බුද්ධ සසුන ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම. සම්බුද්ධ සසුන ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම. කාලාශෝක රජුගේ අනුග්‍රහය ලබා ගැනීම ආදී සේවාවන් සිදු කර රාජ අනුග්‍රහය ලබා ගත්තා. ඒක සේවාවක්. කොට සම්බුද්ධ සසුන ආරක්ෂා කර ගැනීමට කටයුතු කළා කියලා අපි ඒක නතර කරනවා එතන. දැන් ලකුණු 6ක් අපිට හමු වෙලා තියෙනවා. දැන් දෙන්නෙක් නම් කරලා තියෙනවා. තව එක්කෙනෙක් අපි ගන්නවා තුන්වෙනි ධර්ම සංගායනාව. ඊගාව ඡේදයෙන් අප පටන් ගන්නවා තුන්වෙනි ධර්ම සංගායනාව සඳහා මොග්ගලීපුත්ත තෙරුන් වහන්සේ මූලිකත්වයේ දරුවා. අපි දැන් ඒක ලියන්නේ දැන් මොග්ගලීපුත්ත තිස්සාම්දුරුව ගැන තමයි තුන්වෙනි ධර්ම සංගායන ප්‍රධානම අපිට ලියන්න ඉන්න මහා තෙරුන් වහන්සේ නම. එතකොට දැන් මොග්ගලීපුත්ත තිස්සාම්දුරුව ගැන අපි කතා කරද්දී පොයින්ට් එකක් ඉදිරියට ලියා ගන්න. තුන්වන ධර්ම සංගායනාවේ මුලසුන මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් දෙරීම සේවාවක්. මේක සේවාවක්. එතකොට ඒකට ලකුණක් හම්බ වෙන්න ඕනේ. අපි දන්න කාරණා. ඉතින් අපි එහෙම ලියන්න සිද්ධ වෙනවා අපිට. කියන්නම් තුන්වන ධර්ම සංගායනාවේ මුලසුන මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් දැරීම. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් දැරීම. අපිට ඊගාවට දෙවෙනි පොයින්ට් එක දුසිල් මහණු 60000ක් සසුනෙන් නිරපා ආලියා ගන්න දුසිල් මහණුන් 60000ක් සසුනෙන් නිරපා නිකාය 18කට බෙදී සිටි. ආගියන්නම් දුසිල් මහණුන් 60000ක් සසුනෙන් නිරපා නිකාය 18කට බෙදී සිටි. භික්ෂූන් සමගි කරවා ශාසනය සංශෝධනය කිරීම. කොහොමද වෙන්නේ? නැත්නම් ශාසනය ශෝධනය කළා. ආලියා ගන්න දුසිල් මහණුන් 60000ක් සසුනෙන් නිරපා
නිකාය 18කට බෙදී සිටි භික්ෂූන් සමිගි කරවා ශාසනය සෝදනය කෙරෙවීම. ශාසනය හොඳ පැත්තට කරගෙන. ඒ කියන්නේ දුසිල් මහණු 60000ක් සසුනෙන් සුදු රෙදි අන්දවලා යවුවා. දැන් ඔයාලා ලියාගෙන තියෙන මේක. ඊට පස්සේ නිකාය 18කට බෙදිලා හිටිය භික්ෂූන්ලා. ඒගොල්ලෝ සමගි කරවලා ශාසනය හොඳ මට්ටමකට ගත්තා කියලා කියන්නේ. නැවතයි ලියා ගන්න එක. දුසිල් මහණුන් 60000ක් සසුනින් නිරපා නිකාය 18කට බෙදී සිටි භික්ෂූන් සමගි කරවා ශාසනය සෝදනය කරවීම. 2 ලියාගන්න. සත්වසරක් නැවතී තිබූ ශාසනික විනය කර්ම නැවත ආරම්භ කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම. ආලියා ගන්න එක. සත්වසරක් නැවතී තිබූ ශාසනික විනය කර්ම. සත්වසරක් නැවතී තිබූ ශාසනික විනය කර්ම නැවත ආරම්භ කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම. මොකද අවුරුදු 7ක්ම ශාසනික විනය කර්ම නැවතිලා තිබුණානේ. ඊට පස්සේ නැවත ආරම්භ කරන්න කටයුතු කළා. ඒකයි කියන්නේ. ඒක මම හිතන් ලියන්න ඇතිනේ. ඔන්න ආය පාරක් කියන්න. සත්වසරක් නැවතී තිබූ ශාසනික විනය කර්ම නැවත ආරම්භ කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම. ලියන්න ඇතිනේ. 3 වෙනි අවස්ථාව. යාගන්න. පරවාද මත 500ක් ඛණ්ඩනය කරමි. ලියා ගන්නකො ඉස්සරලා. පරවාද මත 500ක් ඛණ්ඩනය කරමින් තේරවාද මතයේ තහවුරු කිරීම. තේරවාද මතයේ තහවුරු කිරීම සඳහා ආයනව තියාගන්න. පරවාද මත 500ක් ඛණ්ඩනය කරමින් තේරවාද මතයේ තහවුරු කිරීම සඳහා සකවාද ඉදිරිපත් කරමින් කතා වත්තුප්කරණය රචනා කොට අභිධර්ම පිටකයේ සම්පූර්ණ කිරීම. පුතේ ආය නැවත වතාවක් ලියාගත නැති කෙනෙක් ඉන්නා ලියා ගන්න. පරවාද මත 500ක් ඛණ්ඩනය කරමින් තේරවාද මතයේ තහවුරු කිරීම සඳහා සකවාද ඉදිරිපත් කරමින් කතා වත්තුප්පකරණය රචනා කොට වත්තු කියපම මහ ප්‍රාණතයන් දාලා තුප්පකරණය ඒකට කතා වත්තුප්පකරණය කියපම මුර්ධද නයන්න කරන්නේ කතා වත්තුප්පකරණය රචනා කොට අභිධර්මයේ මහ ප්‍රාණ බයන්න අභිධර්මයේ පිටකය සම්පූර්ණ කිරීම. දැන් මෙතනදී පුතේ පරවාද මත 500ක්. ඒ කියන්නේ වැඩක් නැති මත පරවාද මත. ඒවා ශාසනික වශයෙන් පිළිගත නොහැකි මත. ඒවා ඛණ්ඩනය කරලා ඊට පස්සේ පිළිගත හැකි මත 500ක් සකවාද මත 500ක් ඉදිරිපත් කළා කියලා. එහෙම කරලා කතා වත්තුප්පකරණය රචනා කොට අභිධර්ම පිටකේ සමත අභිධර්ම පිටකයට පුතේ කතාවත් උපකරණය සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ පසු කාලේ. පසු කාලීන තමයි කතාවත් උපකරණය තුන්වෙනි ධර්ම සංගායනාව තුලින් තිබ්බේ. ඒක අපි පසු කාලීනව කතා කරුවා. අපි ඉදිරියට කියන්නේ විශ්වවිද්‍යාල ගිහින් බෞද්ධ දර්ශන වගේ කරොත් අපිට ඒක පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. දැනට අපිට මේ පොයින්ට් එක මතක තියාගන්න වෙනවා. ඒ කතාවත් උපකරණය රචනා කොට අභිධර්මයේ සම්පූර්ණ කළා. අර පරවාද සකවාද කියන මත දෙක මතක තියාගන්න. එතකොට ඊගාවට දැන් මේ සේවාව දැන් අවසානයේ දැන් ලකුණු දැන් 6ක් අරන් ඉවරයි. දැන් අපි ලකුණු 9ක් සම්පූර්ණ කරලා දැන් ලකුණු 10ම සම්පූර්ණ වෙලා තියෙනවා දැන්.
ඒ කියන්නේ දැන් අපි ඉස්සල්ලාම අපි කවුද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ සබ්බකාමී මහ රහතන් වහන්සේ පිළිබඳව සාකච්ඡා කරා. දැන් මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ ගැන සාකච්ඡා කරමින් යනවා. හැබැයි ලකුණු 10 සම්පූර්ණ වෙලා තියෙනවා. හැබැයි ඒ සම්පූර්ණයි කියලා අපිට එහෙම එකපාරට ඇහිමකටපත් වෙන්න නොහැකි ඉපාවේ තියෙනවනම් අපිට තව කරුණු ඉදිරිපත් කිරීමෙන් අපිට ලකුණු අර සමහර විට 6-7කට වෙන ලකුණ තව ටිකක් වැඩි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද සමහර අය කරුණු ලියනකොට ගිලිහෙන්න පුළුවන් යම් යම් විස්තර කිරීම අනුව. ඒක පැහැදිලිව අපි පුළුවන් තරම් එහෙම දන්න දේ එයා පිළිබඳ ඒ සේවාව පිළිබඳව අපි ලිව්වට කමන්නේ නිර්මාණශීලීව ඒ සම්බන්ධව. එතකොට දැන් අපිට තව මතයක් අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ ලියාගන්න ಭಾರತයේ විවිධ රාජ්‍ය සහ විදේශ රාජ්‍ය කිහිපයකටම ಭಾರತයේ විවිධ රාජ්‍ය සහ විදේශ රාජ්‍ය කිහිපයකටම ಭಾರತයේ විවිධ රාජ්‍ය සහ විදේශ රාජ්‍ය කිහිපයකටම බුද්ධ ධර්මය හා බෞද්ධ සංස්කෘතිය ලියාගන්නකෝ. ඒ කියන්නේ ඇත්තටම කියනවා බුදුදහම ප්‍රචාරය කිරීමනේ. ඒක සේවාවක් නේ මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේගේ. මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේගේ සේවාවක් නේ. ඒ කියන්නේ අපි දන්නවනේ මහින්ද මහ රහතන් වහන්සේ හා සංඝමිත්‍රණිය මොග්ගලී පුත්ත මහ රහතන් වහන්සේගේ පරම්පරාවේ ගෝල පරම්පරාවනේ. එතකොට ඒක පිළිබඳව අපි ආයේ ඒක මතක් වුණා මේක ලියන්නේ නැහැ. දැන් අපි සේවාව ගැන ලියනවා එච්චරයි. ඒ කියන්නේ අපි දැන් ලියන්නේ මෙන්න මෙහෙම මෙන්න මේ විදිහට ලියා ගන්නකො. ඊට ඔයාලා මේ පොයින්ට් එකම ලියන්න ඕන. ඔයාලා මතක තියාගෙන ඒ සේවාව රටවල් නාමයකට බුදුදහම පැතිරවීම. මොකද ඒක එහෙම ලිව්වනම් ඇති. ඒ ලකුණ හම්බෙනවා වලට. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක පිළිබඳව කිසිම පැකිලීමක් කරගන්න ඕනේ නැහැ. ඊට පස්සේ දැන් ඔයාලට ඒ පිළිබඳව දැන් අපි මේ පොයින්ට් අපි දැන් ලියාන යනකොට අපේ නිර්මාණාත්මකව අදහස් එක්ක ලියන්න හැකියාවක් ගාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ලියනකොට දැන් පොයින්ට් එකක් ගත්තාම අපි ලියනවනේ. ඊට පස්සේ ඒ ලියනකොට එකින් එක විග්‍රහ විස්තර කිරීම අනුව අපි එහෙම කරගෙන යන්න හැකියාව ගාව තියෙනවා. ඒක ඒ ලියනකොට තමයි පිටුව ටිකක් පිරෙන්නේ නේද? දකින්නේ විශ්ලේෂණය වෙන්නේ රචනා ප්‍රශ්න රචනානේ. නිර්මාණශීලී අපිට මේක ලියන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් අපි දැන් අර කිව්වොත් පරවාද මත මේ ඊටසේ ඉදුක්සීල භික්ෂුන් වහන්සේලා මේ වගේ ශාසනය තුළ විවිධ ආහාර ගනිමින් තමන්ගේ ලාභ උපේක්ෂාව සඳහා විවිධාකාරයෙන් කුල වලින් මෙහෙම පැවිදි වෙලා නේද තමයි එහෙම වුණා කියලා අපිට ඕන ඒ විග්‍රහ කරගෙන යන්න පුළුවන්. ඒවා තමන්ගේ හැකියාව ඒ තියරි නෝට් එකත් එක්ක සම්බන්ධ කරලා අපි පොයින්ට් එක ගත්තාම ඕනතරම් ලියන්න පුළුවන් හැකියාව අපි හදා ගන්න පුළුවන්. ඒක මම ඉදිරියට සාකච්ඡා කරනවා කරලා දැන් මම මේ ලියන මොකද දැන් ළමයෙකුට උත්තරේ හරියට පොයින්ට් එකට ගන්න තමයි මම සාකච්ඡා කරන්නේ. ඊටසේ දැන් අපි තියරි කතා කරනකොට ඉස්සරහට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු තියෙනවා. ඊට පස්සේ එහෙම ඔබගේ ඉල්ලීම මත යම් කාරණා මත එහෙම වුණොත් මම ඔයාලට ඒ දැනුම දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් මේ අවසාන පොයින්ට් එක ලියාගන්න. ಭಾರತයේ විවිධ රාජ්‍ය සහ විදේශ රාජ්‍ය කීපයකටම ලියාගන්න බුද්ධ ධර්මය හා බෞද්ධ සංස්කෘතිය ව්‍යාප්ත කිරීම පිණිස ධර්ම දූත කණ්ඩායම් පිටත් කෙරෙවි. ප්‍රශ්නෙට උත්තරේ තමයි. දැන් මේ කාලේ බොහොම විපත්දායක කාලයක් පාසල් ওই කාලෙක අපිට ආරම්භ වෙයිද? එතකොට ඒ වගේ ප්‍රශ්න මත මට හිතුණා ඔබලගේ වල ආපදා තැන්වල ඒ වගේ තැන්වල ඉද්දි ෆෝන් භාවිතා කරනකොට ඔබට අධ්‍යාපනයේ අවශ්‍යතාවය ඇති කියලා හිතුණා. ඒ නිසා මේ පිළිබඳව වීඩියෝ එකක් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසා මේ පිළිබඳව ඔබට දැනේ නම් ඔබ මට 070යි 52යි 14යි 334ට කතා කරලා ඔබේ අවශ්‍යතාවය විමසන්න. ඊට පස්සේ